ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔයාලා දැනටමත් දන්නවනේ අපි මේ අද කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි මිලානෝ ආවා. ඉතින් මිලානෝ පොඩි වැඩකට තමයි ආවේ. ඒ වැඩේ ඉවර වෙනකොට රෑ 10:00 පහ වුණා. මේ රෑ 10:00 විතර තමයි ඔයාලා දකින්නේ. අපි මෙට්‍රෝ ට්‍රේන් එකට ටිකට් එහෙම අරගෙන මෙට්‍රෝ ට්‍රේන් එක එනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. අපි ඉතින් ඩූමෝ යන්න බලාගෙන කියලා නෙමෙයි ආවේ. ඒ වුණාට මෙතනට ආවට පස්සේ දැනගත්තා ඩූමෝ මේ කිට්ටුව තියෙන්නේ කියලා. අපි කාර් එහෙම මේ හරීම පාක් කරලා අපි හිතාගත්තා බස් එකේ මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා මෙට්‍රෝ ට්‍රේන් එක අරගෙන කෙලින්ම ඩූමෝ යන්න කියලා. ඉතින් මම මේ අවුරුදු 10කට විතර පස්සේ තමයි ඩූමෝ පල්ලිය බලන්න යන්නේ. අපේ චූටි ළමයි එහෙම කවදාවත් ඩූමෝ එක්කරගෙන ගිහිල්ලා නැහැ. ඉතින් එයාලටත් ඩූමෝ පෙන්වන්නත් එක්ක තමයි අපි එයාලවත් අරගෙන ඔයාලටත් මගේ බ්ලොග්ස් වලින් ඉස්සෙල්ලාම මේ ලස්සන හාස්කම් පිරිච්ච ඩූමෝ පල්ලිය පෙන්වන්න යන්න කියලා තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. රතු මෙට්‍රෝ ලයින් එකේ අපි ඇවිල්ලා ඩූමෝ කියලා ස්ටේෂන් එකක් තියෙනවා වෙනමම ඩූමෝ පල්ලිය ළඟම. ඉතින් ඒ ඩූමෝ කියන ස්ටේෂන් එකෙන් එළියට එනකොටම තියෙන්නේ අපි බලාපොරොත්තුෙන් ඉන්න ඒ ලස්සන දැවැන්ත පූජනීය හාස්කම් පිරිච්ච ලස්සන ඩූමෝ පල්ලිය. මේ ඔයාලා දකින්නේ ඩූමෝ පල්ලියේ පැත්තකින් පේන විදිහ අපි ටික පියත්සා ඩූමෝ එකට මේ ඩූමෝ පල්ලියේ තියෙන ඉස්සරහා කොටසට යමු. ඩූමෝ පල්ලියේ තවත් ලස්සන ටිකක් බලා ගන්න. ඩූමෝ පල්ලිය කියන්නේ ඉතාලියේ තියෙන ලොකුම පල්ලිය. ඒ ඉතින් මේ ඩූමෝ පල්ලිය ගැන අහලා නැති කෙනෙක් නැති තරම් ඒ තරම් ලෝකේ පුරාම ප්‍රසිද්ධ පල්ලියක් තමයි මේ ඩූමෝ කියන්නේ. රෑ වුණාට මොකද අපිට නිකන් දැනුනේ අපි නිකන් රාජකීය උද්‍යානයකට ඇතුල් වෙනවා වගේ. ඒ තරමටම මෙතන ගොඩාක් ලස්සනයි. ඩූමෝ පල්ලියේ දේව හාස්කම් ගොඩයි. ඇසින් දුටුවනම් ඔබ උනත් එය හිතයි. ඉතින් ඒ සින්දුව කොච්චර ඇත්තද කියලා හිතුණමට මේ ඩූමෝ පල්ලිය දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම මේ පල්ලිය දිහා බලාගෙන ඉන්න ඇස් දෙක අයින් කරගන්න හිතෙන්නෙම නැති තරම්. ඒ තරම් වශී වෙලා තමයි අපි හැමෝම මේ පල්ලිය දිහා බලාගෙන ඉන්නේ. හරියට නිකන් දැහැනකට සමවැදුණා වගේ, භාවනාවක් කරා වගේ. මේ ඩූමෝ පල්ලිය දිහා බලාගෙන ඉන්නකොට හිතට දැනෙන්නේ පුදුමාකාර ශාන්ත සංසුන් හැඟීමක්. ඉතින් ඒ වගේ හැඟීමක් මිනිස්සුන්ගේ හිතවල ඇති කරන්න තරම් මේ නිර්මාණය කරපු නිර්මාණකරුවෝ කොච්චර දක්ෂද කියලා මට හිතුණා. ඉතින් ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන අතිවිශිෂ්ට නිර්මාණයකට උදාහරණයක් විදිහට මේ ඩූමෝ පල්ලිය ගන්න පුළුවන්. මේ කලාත්මක ආකර්ශනීය ඩූමෝ පල්ලිය හදලා ඉවර වෙන්න සම්පූර්ණයෙන්ම අවුරුදු 600ක් වගේ ලොකු කාලයක් ගිහිල්ලා තියෙනවා. සුදු පාට, රෝස පාටට හුරු විශේෂ ගල් විශේෂයකින් තමයි මේ ඩූමෝ පල්ලිය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පල්ලියේ තියෙන වටිනාකම අපිට කියලා නිම කරන්න බැරි තරම්. ඒ තරම් ලස්සන පුදුමාකාර ආකර්ශනීය අතිවිශිෂ්ට දැවැන්ත නිර්මාණයක් තමයි මේ ඩූමෝ පල්ලිය. මේ ලස්සන පල්ලිය නිර්මාණය කරලා තියෙන්නේ ඔටුන්නක හැඩයකට. ඉතින් මිලානෝවල තියෙන ඔටුන්න කියලත් මේ ඩූමෝ පල්ලිය ගොඩක් ප්‍රසිද්ධයි වගේම මිලානෝ සංකේතවත් කරන්න පාවිච්චි කරන්නේ මේ ලස්සන හාස්කම් වලින් පිරුණු ඩූමෝ පල්ලිය. අපි එනකොට ගොඩක් රෑ වෙච්ච නිසා පල්ලිය නම් වහලා තියෙන්නේ අපිට පල්ලිය ඇතුළට නම් යන්න වෙන්නේ නැහැ. අර ඈතින් පේන්නේ වික්ටෝරියා එම්මැනුවලේ කියන ගැලරි එක. ඉතින් ඒක ඇතුලේ තියෙන්නේ ලෝකේ තියෙන පරණම shopping center එක.
පියත්සා දූමෝ කියලා කියන්නේ සංචාරක නිකේතනයක්. ලෝකේ පුරාම සංචාරකය ගොඩාක් එනවා මේ ඩූමෝ පල්ලිය මේ ලස්සන ඇස් දෙකින් බලා ගන්න. මේ වටේටම තියෙන්නේ ගොඩක් වෙලාවට හොටෙල්, බාර්, රෙස්ටරන්ට් වගේ දේවල්. සංචාරකයෝ වගේම ස්කැමර්ස්ලාගෙනුත් මෙතන ගොඩක් පිරලා තියෙන්නේ. එයාලාගෙනුත් ඉතින් පරිස්සම් වෙලා තමයි ඉතින් මේ හරිය ටිකක් ඉන්න ඕනේ. අපි මේ යන්නේ ගැලරි එක පැත්තට. මේ ෂොපින් මෝල් එකට ඇතුල් වෙනකොට මට නම් දැනුනේ හරියට නිකන් රජමාලිගාවකට ඇතුල් වෙනවා වගේ. ඒ වගේ ලස්සන එලිගන්ට් පෙනුමක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මිලානෝ කියලා කියන්නේ ලෝකේ පුරාම ෆැෂන් වලට ගොඩාක් ප්‍රසිද්ධ ෆැෂන් කැපිටල් සිටි එකක්. ඉතින් ෆැෂන් උත් එක්ක ඊළඟට යන දේ තමයි shopping කියන එක. ඉතින් මෙතන මේ ගැලරි එක පටන් ගත්ත තැන ඉඳලම තියෙන්නේ ලක්ෂරි shops හැම දෙයක්ම වගේ. ඉතින් ලෝකේ පරණම shopping center එකේ වුණාට ලෝකේ හැමෝම අඳුනන වෙළඳ නාමයන්ගෙන් පිරිච්ච ලක්ෂරි shops තමයි ඔක්කොම තියෙනවා. ඔයාලට පේනවා ඇති Gucci, Louis Vuitton, Rolex ඒ වගේ හැමෝම අඳුනන බ්‍රෑන්ඩ් නේම්ස් තමයි මේ shops වලට තියෙන්නේ. ඔක්කොම ඉතින් ලක්ෂරි shops තමයි තියෙන්නේ. ඉතින් ලක්ෂරි shopping lovers ලට පාරාදීසයක් තමයි මේ වික්ටෝරියා එම්මැනුවලේ ගැලරි එක. මේ ගැලරි එක දැනට අවුරුදු 150ක් වගේ වෙනවා හදලා. 140 ගානක් 150ක් වගේ වෙනවා. ඉතින් මේකේ මේ ස්ට්‍රක්චර් එක නිසාම තමයි මේක අපිට රජමාලිගාවක ලස්සනක් පේන්නේ. ඇත්තටම ගොඩක් ලස්සනයි. මේ බිම උනත් ගොඩාක් පරණයි. මොසයික් ක්‍රමයට හදපු බිමක් තමයි, පොළවක් තමයි මෙතනට තියෙන්නේ. මේ රෝම නගරේ සංකේතවත් කරන සංකේතයක් තමයි මෙතන තියෙන්නේ. මේ ෆීඩින් වෝල්ෆ් කෙනෙක් තමයි මෙතන ඉන්නේ. ඒ වගේම මෙතන මේ රෝම නගරේ සංකේතකවත් කරනවා වගේම අනිකුත් ඉතාලියේ අනික් තියෙන නගරත් සංකේතවත් කරන සංකේතත් මේ වගේ මොසයික් ක්‍රමයට හදලා මේ පොළොවේම සමහර තැන්වල දකින්න පුළුවන්. මම දැන් හරියට ඉන්නේ මේ shopping mall එකේ මැද හරිය වගේ. මෙතන නිකන් හතරමං හන්දියක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙතනට ගිහිල්ලා වටේට කැරකුණාම shopping mall එක වටේම පේනවා. මේ පිටිපස්සේ පේනවා ඇති හතර වටේටම shopping mall එක පැතිරිලා තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් ලස්සනයි. තව ටිකක් එහාට වෙන්න වගේ කට්ටියම යනකොට කැරකි ඉන්නවා එතන. ඉතින් මේ බිම බුල් කෙනෙක් තමයි ඉන්නේ. කැරකිලාමද මන් දන්නේ. ඒතන වලකුත් හැරිලා තියෙන්නේ. ඉතින් ජනප්‍රවාදයේ විශ්වාසයක් තියෙනවා මේ බුල්ගේ මෙතන මේ වලට අඩිය තියලා 3 පාරක් කැරකුණොත් එහෙම වාසනාව අරගෙන එනවා කියලා. ඉතින් ඒක නිසා තමයි මේ කට්ටිය මාරුවට මෙතනට ඇවිල්ලා මේ බුල්ගේ වටේට 3 පාරක් කැරකෙන්නේ. ඉතින් වාසනාව අරගෙන එනවා කිව්වහම කවුද අකමැති නේද? ඉතින් ඒ වාසනාව ලබා ගන්න ඕන අපිත් මාරුවට 3 පාර ගානේ කැරකුණා ඕන්න. අපි හැමෝම ওই විදිහට වාසනාව අරගෙන එන්න එතන කැරකිලා තව චුට්ටක් විතර මේ shopping mall එක වටේට චුට්ටක් ගිහිල්ලා දැන් නම් මෙතන තියෙන shops ටික නම් ඔක්කොම වහලා තියෙන්නේ. ඉතින් තව ලස්සන shops ගොඩක් තියෙනවා. මේක ඇතුලේ Ferrari store එකක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. ඒ වුණාට මේ වෙලාවේ ඒක වහලා තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට අනිවාර්යෙන් ඔයාලව දවසක එක්කරගෙන එනවා. මොකද අපිට ඩූමෝ පල්ලිය ඇතුළටත් යන්න බැරි වුණානේ. ඉතින් මේ පල්ලියේ උඩම තියෙන කොටස් වලටත් යන්න පුළුවන් ඇතුලෙන්. ඉතින් අනිවාර්යෙන් දවසක මම ඔයාලට පොරොන්දු වෙනවා ඒ ලස්සන ඩූමෝ පල්ලියේ ඇතුළයි ඒ හැම පැත්තම පෙන්වන්න දවසක අනිවාර්යෙන් එක්කරගෙන එනවා කියලා. ඉතින් මේ ගැලරි එකෙන් එළියට එනකොටම මේ විදිහට තමයි අපිට මේ ලස්සන ඩූමෝ පල්ලිය බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ආව ටිකට් එකෙන්ම රතු මෙට්‍රෝ එකේ නැගලා ආයෙත් අපි ආපෝ දිහාවටම යන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද දවසේ ඇත්තටම ගොඩාක් ලස්සන දවසක්. ඉතින් මෙහෙම අහම්බෙන් හරි අපි ඩූමෝ පල්ලියට ආවේක නම් මට නම් ඇත්තටම ලොකු දෙයක් ඒක. මොකද අවුරුදු
10කට පස්සේ ගොඩක් කාලයකට පස්සේ තමයි අපි මෙහෙම ආවේ. අනිවාර්යෙන් ආයෙත් දවසක හදිස්සියෙන් නැතුව අනිවාර්යෙන් ඩෝමපල්ලිය ඇවිල්ලා ඇතුළට ගිහිල්ලා වැඳලා කරලා යනවා කියලා අපි හිතාගත්තා. මම කිව්වනේ ඔයාලට අපි මිලානෝ ආවේ පුංචි වැඩකට කියලා. ඇත්තටම මොකද්ද මේ වැඩේ? අපි මිලානෝ එනවා කියලා ආවේ මේ ඉසිවර ලංකා කියන රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා යන්න තමයි ආවේ. ඉතින් කෑම ගන්න තමයි ඉතින් ආවේ. අපි හිතුවේ නෑ ඩෝමපල්ලියේ මේ කිට්ටුමයි තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි මෙතනට ආවට පස්සේ තමයි තීරණය කරේ ඩෝමපල්ලිත් යනවා කියලා. ඉතින් vlog එකේ ලස්සනම කොටස මට ඉස්සරහට ගන්න ඕන නිසා ඒ විදිහට ඩෝමපල්ලිය තමයි ඉස්සල්ලාම මං ඔයාලට පෙන්නුවේ. ඉතින් බලන්නකෝ මේ රෙස්ටොරන්ට් එක පුදුමාකාර ලස්සනක් තමයි. ලංකාවේ ආවේනික වෙස්මුණු වර්ග වලින් හරියට සරසලා ලංකාවේ විදිහට ඒ රෙස්ටොරන්ට් එක මේ විදිහට පිටරට අයගේ හිත ඇද ගන්නා විදිහට හරිම ලස්සන තමයි මේ ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එක මේ විදිහට සරසලා තිබ්බේ. ඉතින් අපි මෙතනට තමයි ඉස්සර වෙලාම ආවේ කෑම කන්න කියලා. මෙනු එකත් අපිට හම්බ වුණා. පොඩ්ඩ ටික නම් හරිම ආසාවෙන් තමයි ඉන්නේ කෑම කන්න ගොඩක් බඩගින්නේ. ඉතින් මෙතන රෝල්ස්, පැටිස් ඒ වගේ දේවල් තිබුණා. අපි ඉස්සර වෙලාම ඒවා තමයි අරගෙන කෑවේ. ඒව නම් ඉතින් මට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. තිබ්බ බඩගින්නට කාගෙන ගියා. ඉතින් ගොඩක් කාලෙකින් ඒවා අපේ පැත්තේ අපි ඉන්න පැත්තේ බෙර්ගමෝ මේ වගේ ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් නෑ මොනවද. ඉතින් මිලානෝ මේ වගේ පැතිවලට එන්නම ඕනේ ලංකාවේ රෙස්ටොරන්ට් එකේ කෑම කන්න. ඉතින් ලංකාවේ කෑම රස හොයාගෙන තමයි ඉතින් අපි මිලානොම ආවේ. ඉතින් පුංචි ළමයින්ට කන්න කියලා නූඩල්ස් ගත්තා. අපිට කන්න ටිකක් සැරට ෆ්‍රයිඩ් රයිස් ගත්තා. කොත්තු ගත්තා. චිකන් කොත්තු, චීස් කොත්තු. කෑම ටික නම් ඇත්තටම ගොඩාක් රසටම තිබුණා. ඉතින් මම ගොඩාක් මාස උනේ නූඩල්ස් එකට. නූඩල්ස් එකයි බත් එකයි ගොඩක් රසයි. අද ඉතාලියේ නිවාඩු දවසක්. ඉතින් අපිට මස්සිනාලට යාළුවෝ හැමෝටම නිවාඩු. ඉතින් ඒක නිසා අපි තීරණය කරා හැමෝම කට්ටියම එළියට ගිහිල්ලා එළිය රෙස්ටොරන්ට් එකකින් කමු කියලා. ඒක නිසා තමයි ඉතින් අපි මිලානොම ආවේ කෑම හොයාගෙන. මොකද අපි ඉන්න පැත්තේ මේ වගේ ලංකාවේ කඩවල් නෑනේ. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි අපිට ඔයාලා බ්ලොග් එකේ ඉස්සරලාම දැක්ක රෝසමල් ටික හම්බ වුණේ. රෝසමල් අරගෙන ඉතින් අද මගේ මේ මිලානෝ බ්ලොග් එකට මං හිතනවා ඔයාලා ගොඩාක් ආස වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මගේ බ්ලොග් එක කොහොමද කියලා. ඉතින් මේ ලස්සන බ්ලොග් එක පුරාවටම එකතුලා හිටපු ආදරණීය ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් අද දවසේ මේ විදිහට තමයි ඉතින් අපේ රසවත් උනේ. ඉතින් මම ආයෙත් ලස්සන බ්ලොග් එකක් අරගෙන එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්. මම ශානී.